සමීර මගේ කටින් වචන පැන්නේ බේටමයි. ෂොපින් මෝල් එකේ එක්ස්කැලේටර් එක පාමුලති. එයා එක පාටම හැරිලා බැලුවා. අවුරුදු 12ක්. ඔව් හරියටම අවුරුදු 12කට පස්සේ මම මේ මනුස්සයව දැක්කේ. එයාගේ මූණේ රැලි වැටිලා කොණ්ඩේ තනින් තන ඉදිරිය තිබුණට ඒ ඇස් දෙක තාම ඉස්සර වගේමයි. නෙත්මි සමීරගේ අතේ තිබ්බ බෑග් එක බිමට අතෑරුණා. එයාටත් හිතාගන්න බැරි වුණා මම කොහොමද මෙතන ඉන්නේ කියලා. වටේ පිටේ සෙනක අපි දෙන්න දිහා බලද්දි තමයි මට පියවිසිය ආවේ. දෙයියනේ ඔයා මෙතන? එයා අඩියක් ඉස්සරහට තිබ්බා. මම පොඩි වැඩ වගේකට ආවා සමීර. ඔයා ලංකාවට ආවද? මම ඇහුවේ වෙවුලන සද්දකින්. ඔව් ගිය සතියේ ආවේ. යමුද කොහේ හරි තැනකට වාඩි වෙලා කතා කරන්න. මම ඔළුව වැනුවා. අපි දෙන්න මෝල් එකේ උඩ තැක්කේ තිබ්බ කොෆි ෂොප් එකේ කෙළවරේම මේසයක් තෝරගත්තා. හිතේ තිබ්බ කැස්ම තාම අඩු වෙලා තිබුණේ නෑ. වේටර් ඇවිත් ඕඩර් එක අරන් යනකල් අපි දෙන්න කතා කළේ නෑ. එයා ගියාට පස්සේ සමීර මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. ඔයා වෙනස් වෙලා නෙත්නි. ඒත් තාම ලස්සනයි. මම hina වුණා. ඒ hinaව ඇතුලේ ලොකු දුකක් හිර වෙලා තිබුණා. මොන ලස්සනද සමීර. දැන් අපිට වයස 38ක් නේ. නාකි වෙලා. 38යි කියලා පේන්නේ නේ. මට නම් දැන් 40 පෑන්දා වගේ නේද පේන්නේ. සමීරයාගේ ඉදිච්ච රැවුල අත කෑවා. නෑ ඔයා තාම හැන්සම්. මම ඇත්තම කිව්වා. ඉතින් කියන්නකෝ කොහොමද ජීවිතේ? බැන්ද නේද? දැන් ළමයි එහෙම ලොකු ඇති. සමීර ටික හුස්මක් ගත්තා. එයාගේ ඇස්වල තිබ්බ දීප්තිය එක පාටම නිවිලා ගියා වගේ මට දැනුණා. එයා වතුර වීදුරු අතට අරන් ඒක දිහා බලාගෙන හිටියා. බැන්දා. ඒ ජීවිතේ අපි හිතන විදිහට යන්නේ නෑනෙත් මේ. ඇයි? මගේ හිත ගැස්සුණා. අපි ඩිවෝස් වුණා. දැන් අවුරුදු 3ක් විතර වෙනවා. මම පුදුම වෙලා එයා දිහා බැලුවා. සමීර කියන්නේ පෞල් ජීවිතයට හරිම ආස කරපු කෙනෙක්. එයා කොහොමද ඩිවෝස් වුනේ? අනේ මම දන්නේ නෑ සමීර. ඇයි එහෙම වුනේ? ඒක දිග කතාවක් නෙත්නි. අපි දෙන්න කෙරපොඩේ නෑ. එයාට ඕන ජීවිතේ වෙනස්ම ජීවිතයක්. මම හෙව්වේ වෙනස්ම ජීවිතයක්. අන්තිමට රණ්ඩු වෙවි ඉන්නවට වඩා වෙන්න එක හොඳයි කියලා හිතුණා. ළමයි නෑ. ඒකත් එක අතකට හොඳයි. නැත්නම් ඒ දරුවා දුක් විඳිනවා. සමීර එහෙම කියලා මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින්. ඔයාගේ හස්බන්ඩ් කෝ? ළමයි? මම හග බලාගත්තා. වීදුරු ජනේලෙන් පේන කොළඹ අහස දිහා මම ටික වෙලාවක් බලන් හිටියා. මට ඕනේ වුණේ නෑ මගේ තනිකම එයා ඉස්සරහට ඉගාරින්න. ඒත් මට බොල් කියන්නත් ඕන වුණේ නෑ. මම බැන්දේ නෑ සමීර. මොකක්? සමීර පුටුවෙන් ඉස්සරහට නැමුණා. ඇයි බැන්ද නැත්තේ? ඔයාට කොච්චර යෝජනා තිබුණද? තිබුණා. ඒත් හිතට හරියන කෙනෙක් සෙට් උනේ නෑ. බොරු කියන්න එපා නෙත්නි. මම දන්නවා ඔයාව. ඔයාට ඕන කෙනෙක්ව බඳින්න තිබුණා. ඇයි තනියම ඉන්නේ? අපරාධනි කාලේ. කාලේ අපරාධ තමයි. ඒත් ඔයා ගියාට පස්සේ මට ආයි කාගෙනවත් ඒ වගේ හැඟීමක් ඇති වුණේ නෑ සමීර. මම උත්සාහ කළා. ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් බලන්න ගියා. ඒත් හැමෝම ඉස්සරහා මට මැවිලා පෙනුනේ ඔයාව. ඉතින් මම තීරණය කළා කාටවත් බොරු කරන්න ඕනේ නෑ කියලා. තනියම ඉන්න එක ඊට වඩා සැපයි. සමීර මගේ අත උඩින්
එයාගේ අත තිබ්බා. ඒ අවුරුදු 12කට කලින් මට ලැබුණු ඒ උණුසුම තාම හෙම්මමයි. මගේ ඇඟේ හිරිකඩ පිපුණා. මට සමා වෙන්න නෙත්මි. මම මහ මෝඩයෙක්. එදා මම රට යන්න හදිස්සි වුණේ නැත්නම් අපි අද කොච්චර සතුටින්ද? දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ සමීර. වුණ දේවල් වෙලා ඉවරයි. නෑ එහෙම කියන්න එපා. සමීර මගේ අත තද කරලා ඇල්ලුවා. අපි තාම පරක්කු නෑ නේද? ඒ වචන ටික මගේ හිතේ කැඹුරුම තැනකට වැදුනා. කොෆි එක බීලා ඉවර වෙලා අපි එළියට පැස්සේ. හරිම අමුතු හැඟීමකින්. කාර් පාක් එකට යනකල් අපි දෙන්න කතා කළේ නෑ. ඒත් අපි දෙන්නගෙම හිතවල දුවපු දේ අපි දෙන්නටම තේරුණා. මම ඔයාව ඩ්‍රොප් කරන්නද? කාර් එක ගාවට ආවම සමීර ඇහුවා. මම තේක දියාවෙන් පින් බැලුවා. මට ගෙදර යන්න හිතෙන්නේ නෑ සමීර. සමීර මගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ ආරාධනාවක්. අපි යමුද නිදහස් තැනකට? මට ඔයත් එක්ක තව ටිකක් කතා කරන්න ඕන. මම විරුද්ධ වුණේ නෑ. මගේ හිතේ අවුරුදු ගානක් තිස්සේ හිර කරගෙන හිටපු ආසාවල්, ආදරේ, වේදනාව ඔක්කොම එළියට පනින්න දඟලනවා වගේ දැනුණා. මම කාර් එකට නැංගා. සමීර කාර් එකේ එළවාගෙන ගියේ නගරෙන් ටිකක් ඈතට. ඒ යන අතරතුර අපි ඉස්සර වෙච්ච දේවල් ගැන කතා කරා. මම අන්තිම වතාවට හම්බ වුණ දවස එදා අපි අඬපු හැටි. එයා එයාපෝට් එකට ගිය දවස. මේ හැමතේම අපි මතක් කළා. මම හිතුවේ නෑ නෙත්මි ඔයා මම වෙනුවෙන් මෙහෙම බලන් ඉඳී කියලා. සමීර වාහනේ පාර අයිනේ තිබ්බ මුහුද පේන හෝටලයක් ගාවට හැරෙව්වා. මම බලන් හිටියේ නෑ. මම ජීවත් වුණා. සමීර රිසෙප්ෂන් එකේ කී එක අරන් එනකල් මම ලොබියට වෙලා හිටියේ ලොකු චකිතයකින්. මේක හරිද? අපි මේ කරන්න යන්නේ මොකක්ද? ඒත් අවුරුදු 38ක් වෙච්ච මට තවදුරටත් සමාජය හදාපු නීති ගැන වද වෙන්න ඕන වුණේ නෑ. මට ඕනේ වුණේ මගේ නැති වුණු ආදරේ. අපි ලිෆ්ට් එකේ යනකොට සමීර මගේ ඉනවටේ අත දැම්මා. මම නිකම්ම එයාගේ ඇඟට හේතු වුණා. රූම් එකට ඇතුල් වුණු ගමන් සමීර දොර ලොක් කරලා මාව එයාගේ පැත්තට හරව ගත්තා. නෙත්මි එයාගේ කටහඬ ගොරෝසු වෙලා තිබුණා. මම ඔයාට ආදරෙයි අදට එදාටත් වඩා. මට මුකුත් කියන්න ඉඩක් ලැබුණේ නෑ. සමීරගේ මගේ එක්ක යාවුණා. ඒක හරියට කාන්තාරයකට වැස්සක් වැටුණා වගේ. අවුරුදු 12ක තිබ්බහ කණිකම වේදනාව ඒ හාතු වැටේ තියවෙලා කියා. මම්මගේ ඇත්තෙක් එයාගේ පෙල්ල වටේ යවලා එයාව තතින් බතා ගත්තා. මාව අතෑරින්න එපා සමීර. ආයෙ නම් යන්න එපා. මම කෙඳිරුවා. නෑ කවදාවත් නෑ. අපි දෙන්න ඇඳ මතට වැටුනේ එකිනෙකාගෙන් ගැලවෙන්න බැරි තරම් බැඳිලා. එයාගේ අත් මගේ ඇඟ පුරාම තිව කියා. මට අලුත් උනත් හරිම හොරු පොරුතයි. අපි දෙන්නම හිටියේ ආදරෙන් පිපාසිත වෙලා. ඇඳුම් එකින් එක ගැලවෙද්දි අපේ හිත තිබ්බ බල ඒකම බිමට වැටුණා වගේ. කාමරේ AC එකේ සීතල අපිට දැනුනේවත් නෑ. අපේ ඇඟවල රත් වෙලා තිබුණේ ආදරෙන්. අපි ආදරෙන් නෙළුණා. කවදාවත් නොවිඳපු තරම් උපරිම හැඟීම මම වින්දා. කරන කාලේ තිබ්බ හදිසියට වඩා දැන් මේ වයසේදී තියෙන ඉවසීමත් එක්ක එකතු වුණු ඒ රාගය හරිම බලවත්. සමීර මගේ දිහා බැලුවේ හරියට වටිනා මණිකක් දිහා බලනවා වගේ. ඔයා මගේ විතරයි.
එයා මගේ කාට කරලම මිනුවා. පැය ගානකට පස්සේ අපි දෙන්න ඇදේ එකිනෙකා තුරුළු වෙලා හිටියා. කාමරේ ජනේලෙන් රෑ වෙලා තිබුණ නගරේ එළිය පේනවා. සමීර මගේ නලල ගත්තා. දැන් මොකද කරන්නේ? මම ඇහුවා. මේ හීනයක්ද? නෑ, මේ තමයි ඇත්ත. සමීර මගේ මූණ එයාගේ පැත්තට හරවගත්තා. නෙත්මි, මට ආයේ පරණ ජීවිතයට යන්න ඕන නෑ. මට තනියම ඉන්න ඕනෙත් නෑ. මගේ ඇස්වල කඳුළු පැන්න. මේ වචන ටික අහන්න මම කොච්චර කල් බලා හිටියද? ඔයාට ෂුවර්ද සමීර? අපි දැන් පරණයි. සමාජෙ මොනවා කියයිද? සමාජ ගැන වැඩක් නෑ අපා. අපේ ජීවිතේ අපි විඳින්න ඕන. අපි අවුරුදු ගාන අපරාධේ නාස්ති කරා. තවත් නාස්ති කරන්න මම ලෑස්ති නෑ. මම ඔයාව පඳිනවා හෙටම වුණත්. මම hina වෙලා සමීරගේ පපුවට තිරුළු වුණා. එයාගේ හදවත ගැහෙන සද්ද මට ඇහුණා. ඒක මට ලොකු සැනසීමක් ගෙනාවා. මට බයයි සමීර මේක හීනයක් කියලා මම හැරේ කියලා. බය වෙන්න එපා කෙල්ලේ. මේක හීනයක් නෙවෙයි. මම ආවා. මම ආයේ යන්නේ නෑ. අපි දෙන්න ආයේ වතාවක් ආදරෙන් මිදුණා. මේ වතාවේ ඒක රාගයට වඩා ආත්මීය බැඳීමක් වුණා. ජීවිතේ සැදෑ සමීර ළඟදී හැරි මට මගේ ආදරය ලැබුණා. ඒ හෝටල් කාමරේ බිත්ති අතරේ අපි අපේ අලුත් ජීවිතේ පටන් ගත්තා. මේ වගේ කතා කියවන්න කැමති අය අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.